මල්ලි. එමනේ අපේ ගුරුනාථේ. මෙහෙම කළා කියන්නේ නැහැ. ආ. පොඩි බඩු නෙවෙයි වනේද? ඈ? මේව පින්මින්ට ඕනේ. එහෙම නෙවෙයි. ඔය මේ ගින්දර කෑවා. ඇඟේ උලා ගත්තා. ගින්දර පිම්බා. එහෙම නේද මල්ලි? මේවල් තියා තවත් තහසුලක් දෙකක් නේද? අර නාලස්සන දෙයක් නැතිලා ඔය මේ ගහන්න. නාලස්සන මේ කට වෙලින් මෙයාගේ. කටියටම ගහන්න ඕන. එහෙම නෙවෙයි. මේ කට දෙයක් ගාව තියෙනවා. ඔව්. කට පොඩක් වැඩි කට වහන්න ඕන. එහෙම නේද? එහෙම නේද? අපේ අයියා මේකක් කියන්න ඕනේ. අපි කොතරලා මිනිස්සුන්ගේ සන්තෝෂ කරා වගේම දැන් යුතුයකමක් කරන්න ලැහැත් මේ පොල් ගාන වලට ඇවිල්ලා. එහෙනම් මේක අනිවාර්යෙන් කියන්න ඕන. අපමල්ලි මේකයි. අපි මේවා කරන්නේ දෙවියන්ට බාරලා නේද? එහෙමයි. මේවා මේ අපි මේ ගුරුවරුන්ගේ ප්‍රවීණ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තමයි මේ අය ආවාදිනා මේ අපි මැඩම් මේ දේවල් කරන්නේ. ඉතින් මම කියනවා මේ පළාතින් පිළිපෙන්නක් ඇදලා තියෙන්නේ. එහෙම නේද? මේවා ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තමයි අපි මේ ශිල්පය කරන්නේ. ඉතින් ඒවා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම අපේ අයියා අපි මේ කල් වෙලා යන හින්දා වැඩේ ඉක්මනට කරමු. ඔව්. මේ තව එළිවෙන යාමට හොඳ දෙල්ලම් තියෙනවා මේක. එහෙනම් අපි දැන් අපි දැන් පත්තින දෙයියොත් එක කතරගම දෙයියොත් එක පොඩි ගනුදෙනුවක් කරන්න තමයි ලැහැත් වෙන්නේ. එහෙනම් අපි ආදරණීය දරුවෝ ටිකක් ලැහැත් වෙලා ඉන්නවා මේ කටු වහන්න. මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි. මෙයාලගේ මේ ලස්සන තියෙන මූණු දෙපැත්තේ, කම්බුල දෙපැත්තේ කටු දෙකක් ගහන්න ලැහැත්තේ. මේ කටු දෙක නිකම්ම නිකම් කටු දෙකක් නෙමෙයි අපේ අයියා. ඉතින් මේ කටු දෙක ගහද්දී ඒ ගහන පුද්ගලයා ඒ වගේ මේ ගහන දිහා බලන් ඉන්න මේ ආදරණීය අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා මොකක් හරි දෙයක් යම් කිසි දෙයක් හිතින් හිතලා හිත තුල පහනක් දැල්ලගෙන මේකට ආශිර්වාද කරොත් ඒ දේ අනිවාර්යෙන් වෙනවා. මේ වගේ දේවල් කරනකොට අර ඇඟේ තියෙන ලෙඩ රෝගත් හුව වෙනවා කියලා අපි ආවා තියෙනවා නේද?